නගර ප්‍රධාන පාසලක ඉගෙන ගන්න මලිති ගොඩාක් කළු ගෑනු ළමයෙක්. ඇයගේ කළු නිසා ඉස්කෝලේ ළමයි හැමෝම ඇයගෙන් ඈත් වෙලා හිටියේ. හැමෝම ඇයට hina වුණා. පන්තියේ ටීචර් පවා ඇයව කුං කළා. එන්න ළමයි හැමෝම පොල්ලෙමට හිට ගන්න. රොෂානි, නේහා ඔයාලා දෙන්න ලස්සන නිසා ඉස්සරහට එන්න. එතකොට මලිති ඔයා පිටිපස්සට යන්න. ප්‍රින්සිපල් සර්ගේ ඕඩර් එකක් මේක. අපේ ඉස්කෝලේ ළමයිගේ ෆොටෝ එකක් මේ පාර මැගසින් එකේ දානවා. මං කැමතියි මගේ පන්තියේ ළමයිගේ ෆොටෝ එක මේ පාර මැගසින් එකට දානවට. ඒත් මැඩම් මේ කළු මලිත නිසා අපේ ෆොටෝ එක සවුත් වෙනවනේ. අපිට බැරිද මේ කළුච්චිය මේ ෆොටෝ එකට ගන්න නැතුව ඉන්න? බෑ දරුවනේ, එහෙම කරන්න විදිහක් නෑ. එහෙම කරන්න පුළුවන් වුණා නම් මං තමයි මුලින්ම මේක කරන්නේ. මොකද මං කැමති නෑ මේ කළු ළමයා මගේ පන්තියේවත් ඉන්නවට. මැඩම් මට ගොඩාක් වතුර දෙබහයි. මං ඉක්මනට වතුර ටිකක් බීලා ඉන්නද? වතුර බීලා ඔය කළු මූණත් හොඳට හොදගෙන එන්න. ඔය කළු පාටින් ටිකක් හරි අයින් වෙලා මගේ පන්තියේ ළමයිගේ ෆොටෝ එක සවුත්තු නොවෙන්න. පන්තියේ ටීචර්ගේ වගේම ළමයිගේ මේ කතා අහලා මලිති අඬමින් බාත් รู ම් එකට එනවා. ඇවිත් හිතේ දුක අඩු වෙනකල් අඬනවා. මලිතිගේ අම්මයි තාත්තයි එළවලු විකුණුවා. ගොඩාක් මහන්සි වෙලා සල්ලි හොයලා උහුන් මලිතිව ඉස්කෝලේ යවුවා. ඒ නිසා මලිති කවදාවත් තමන්ගේ දුක අම්මටයි තාත්තටයි කිව්වේ නෑ. මලිති දුවන්න ගොඩාක් ආසයි. ඇය හැමදාම ඉස්කෝලේ යන්න කලින් දුවන්න පුරුදු වුණා. මැඩම් මාවත් මේ පාර දුවන් තරඟට සහභාගී කරන්න පුළුවන්ද? ඒ කළුච්චි ඔයා ඔයාගේ මුණ කණ්ණාඩියෙන් බැලුවද? ඔයා කොහොමද ඒ තරඟට සහභාගී වෙන්නේ? ඒක හැමදාම දිනන්නේ රොෂානි. මේ පාරත් එයා දිනාවි. තේරුණාද? ඔව්, ඒ නිසා මේ පාරත් මම රොෂානිගේ නම විතරයි ප්‍රින්සිපල්ට දුන්නේ. ඒත් ඒ වෙලාවේ ප්‍රින්සිපල් එතනට එනවා. මලිති, ඔයාට ඒ තරඟයට සහභාගී වෙන්න ඕනේ නම් මං ඔයාගේ නමත් ඒකට ඇතුල් කරන්නම්. මට විශ්වාසයි ඔයා ගොඩාක් මහන්සිලා මේ තරඟයට සහභාගී වෙයි කියලා. එතකොට මිස් සුමාලි, අපි කිසිම ළමයෙක් ඔයාගේ රූපෙන් පාටින් මනින්න හොඳ නැහැ. තේරුණාද? ඒක කියලා ප්‍රින්සිපල් එතනින් යනවා. ප්‍රින්සිපල්ගේ කතාව අහලා සුමාලි මිස්ගේ වගේම ළමයින්ගෙත් කටවල් වැහුණා. මාලිති සතුටින් ගෙදර එනවා. ගෙදර ඇවිත් අම්මටයි තාත්තටයි තරඟ ගැන කියනවා. දවස් දෙකකට පස්සේ ඉස්කෝලේ ළමයි 10 දෙනෙක්ගේ තරඟයක් පැවැත්වුණා. ඒකෙන් අන්තිම වටේට මාලිති වගේම රොෂානිත් තේරුණා. ගොඩක් හොඳයි දරුවනි. මං බලාපොරොත්තු වෙනවා ලබන සතියේ තියෙන තරගෙන් අපේ ඉස්කෝලේ පළවෙනි තැන ගනී කියලා. ඔයාලා දෙන්න හොඳට පුහුණු වෙන්න. මගෙන් සුබ පැතුම්. එහෙම කියලා ප්‍රින්සිපල් එතනින් යනවා. මේ කළුච්චිට නම් මොනවම හරි කරන්න වෙනවා. මාලිති වගේම රොෂානිත් මේ තරගෙ දිනන්න ගොඩාක් මහන්සි වුණා. නමුත් තරගෙට එක දවසකට කලින් මාලිති බාත් รู ම් එකේ ඉද්දී රොෂානි මාලිතිගේ වතුර බෝතලයට යම් දෙයක් එකතු කරනවා. මාලිති ඒ ගැන නොදැන වතුර බිව්වට පස්සේ ඇයිගේ බඩෙන් අමුතු වේදනාවක් ඇති වුණා. ඊට පස්සේ ඇය බාත් รู ම් එකට යනවා. නමුත් ඒ පන්තියට ආවට පස්සේ ආයෙත් ඇයට ඒ වේදනාවම දැනුණා. අනේ මගේ බඩේ මේ තරම් රිදෙන්නේ. මට හිතෙන්නේ ආයෙත් මට බාත් รู ම් යන්න වෙයි. මාලිති, ඔයා හිතන් ඉන්නේ පන්තියේ පාක් එකක් කියලාද? සැරෙන් සැරේ එන්නේ යන්නේ. මැඩම් මට හිතෙන්නේ මට අසනීපයි වගේ. අසනීපයි නම් මගේ මූණ දිහා බලන් ඉන්නේ මොකද? යනවා යන්න ගෙදර. හොඳ වැඩේ කළුච්චිට. ඔව් දැන් මේ කැත කළුච්චි තරගෙන් එළියේ. ආව මෙතන මාත් එක්ක දුවන්න. රොෂානි ගොඩාක් සතුටු වුණා මාලිතිගේ මේ තත්ත්වය දැකලා. මාලිති ගෙදර යන්න බෑග් එක ගත්තී ආයෙත් ඇයට තදින්ම බඩේ කැක්කුම ආවා. ඒ වෙලාවෙදී ඇයට පන්තියේම මල පහ වුණා. විදිහටි ඒව පන්තියේ පුරාම වැටුණා. හැම ළමෙක්ම hina වෙමින් විහිළු කළා. අර බලන්න ඊයා. මේක මෙයාට වෙන්න ඕන දෙයක්. හොඳ වැඩි. අසරණ මාලිති ලැජ්ජාවෙන් බඩත් අල්ලන් ගෙදර ආවා. ගෙදර ඇවිත් ඉක්මනට නාලා හැමත් නොකාය ඇඳට ගියා. දුවේ මාලිති මොකද උනේ? ඔයාද කෑම කෑවෙත් නෑනේ.
කෑමුණකක් කොහොමද ඔයාට තරඟ දිනන්නේ? මගේ කෙල්ලට පළවෙනිය වෙන්න ඕන නේද? අම්මේ මගේ බඩ රිදෙනවා. ඒ නිසා මට කෑම කන්න බෑ. ඔයා කන්න. මම බඩගිනි වුණොත් කන්නම්. පහුවදා මලිත ඉස්කෝලේ ගියේ නෑ. මොකද උනේ මගේ දුවේ? අද ඉස්කෝලේ යන්නේ නැද්ද? නෑ තාත්තේ අද මට සනීප නෑ. ඒකට කමක් නෑ දුවේ. ඔයා හැමදාම ඉස්කෝලේ යනවනේ. එක දවසක් ගියේ නැහැ කියලා මුකුත් වෙන්නේ නැහැ. මේ අහන්න මලිත අද අසනීපෙන් ඉන්නේ. ඒ නිසාද මං ගෙදර නවතින්න. ඔයා එළවලු කඩේට යන්න. හරි ඔයා ගෙදර ඉන්න. මලිතව හොඳින් බලා ගන්න. මං අද තනියම වැඩ කරන්නම්. මලිතගේ තාත්තා වැඩට යනවා. මලිත විවේක ගත්තා. අම්මා ගෙදර වැඩ කළා. ඒ වෙලාවේ ගෙදරට කවුද ආවා? මගේ නම සුරාජ්. මං මලිත ඉස්කෝලේ මැනේජර්. ප්‍රින්සිපල් සර් මාව මෙහෙට ඉවේ මලිතව එක්ක යන්න. ඉස්කෝලේ තරඟට මලිතට සහභාගී වෙන්න වෙනවා. ඒත් මලිතට සනීප නෑනේ. ඒ වෙලාවේ මලිතට මේ හැම දෙයක්ම ඇහිලා ඇයි එළියට ඇවිත් කියනවා සර් ඔයා විනාඩි 5ක් ඉන්න. මම ලෑස්ති වෙලා එන්නම්. ඉස්කෝලේ තරඟ නිසා මලිත තමන්ගේ වේදනාව ඉවසගත්තා. ඊට පස්සේ මැනේජර් එක්ක ඉස්කෝලේට යනවා. ආවද මලිති දුවේ ඔයා? අද අපේ ඉස්කෝලේ ඔයාව ඕනෙම දවසක්. මොකද රොෂානිගේ කකුල් පඩිපෙලෙන් වැටලා තුවාල වෙලා. ඒ නිසා යාව මේ තරගෙන් අයින් කළා. දැන් අපේ ඉස්කෝලේ ගෞරවය ඔයා ගැතී තියෙන දුවේ. මං බලාපොරොත්තු වෙනවා ඔයා මේ තරගෙට සහභාගී වෙලා මේක දිනයි කියලා. ඔයා කනගාටු වෙන්න එපා ප්‍රින්සිපල් සර්. මං දින ළමයි එන්නේ. මට සමා වෙන්න මලිති. මං ඔයාට හොඳින් සැලකුවේ නෑ. ඔයාගේ පාට නිසා හැමදාම ඔයාව කොන් කළා. ඒත් මං දැන් තේරුම් ගත්තා. මිනිසුන් පාටින් නෙවෙයි එයාලා කරන වැඩවල නේ උසස් වෙන්නේ කියලා. මං දන්නවා ඔයා හැමදාම උදේට දුවලා පුරුදුනා කියලා. ඒ නිසා මේ තරගෙට ඔයා තරම් සුදුසු කිසි කෙනෙක් නෑ. thank you miss. මම මේ තරග කොහොම හරි දිනනවා. මලිතට පන්ති ළමයි හැමෝම තරගෙට සහභාගී වෙන්න සුබ පැතුවා. මලිතගේ අම්මා දුන්න බෙහෙත් නිසා ඇයට බඩේ වේදනාව අඩු වෙලා තිබ්බේ. මලිත තරගෙට සහභාගී වෙලා පළවෙනි තැන ගත්තා. මලිතට සම්මානයක් වගේම සහතිකත් ලැබුණා. ඇයගේ ඉස්කෝලේ පළවෙනි තැන ගත්තා. අද ඔයා නිසා අපේ ඉස්කෝලේ නම තවත් බැබළුණා මලිති දුවේ. මට ඔයාගෙන ආඩම්බරයි. සුබ පැතුම් මලිති. ඒ වගේම මට සමා වෙන්න. මං ඔයාට කරපු දෙයට අන්තිමට මටම දඬුවම් ලැබුණා. මං ඔයාගේ වතුර බෝතලයට බඩ රිදෙන්න බෙහෙත් වර්ගයක් දැම්මා. මොකද ඔයාට මේ තරගයට සහභාගී වෙන්න බැරි වෙන්න. ඒත් බලන්නකෝ අන්තිමට මට මේ තරගයට සහභාගී වෙන්න බැරි වුණා. ඒකට කමක් නෑ රොෂානි. මං ඔයාට සමාව දෙන්නම්. මලිත සම්මානය අරන් ගෙදරනවා. ඒකේ දෙමෝපියන් ගොඩාක් සතුටු වුණා. ඊට පස්සේ කවුරුත් කවදාවත් මලිතට විහිළු කළේ නෑ. රොෂානි මලිතගේ හොඳම යාළුවෙක් වුණා. සුමාලි මිසුත් ඇයට ගොඩාක් ආදරය කළා. එක කැලයක බාලු නමින් වලහෙක් ජීවත් වුණා. ඔහු හැම කරදරයකදීම හැම සතෙකුටම උදව් කළා. බාලුගේ මේ හොඳ ගතිගුණ නිසා හැමෝම බාලුට ආදරය කළා. දවසක් බාලුට වතුර තිබහක් ඇවිත් වැව ළඟට වතුර බොන්න ගියා. ඒ වෙලාවේ බාලු දකිනවා කිඹුලෙක් ගලක් යට හිර වෙලා වේදනාවෙන් කෑ ගහනවා. කිඹුලෝ මේ මොකද උනේ? ඔයා මේ ගල යට හිර වුණේ කොහොමද? අනේ බලන්නකෝ බාලුව අයියේ. මං මාළු කාලා වැවයිනට වෙලා විවේකයෙන් හිටියේ. මේ ගල කැඩිලාවිත් මගේ ඇඟ උඩටම වැටුණානේ. හරිම වේදනයි. අනේ මට උදව් කරන්න මේ ගල අයින් කරන්න. ජීවිත කාලයෙන් මම මේ උදව්ව අමතක කරන්නේ නැහැ. බාලුට කිඹුලා ගැන අනුකම්පා හිතනවා. ඒත් බයකුත් ඇති වුණා. බේරගත්තට පස්සේ කිඹුලා උඩ පහර දෙයි කියලා. මේ බලන්න කිඹුලෝ. මම ඔයාට උදව් නම් කරන්නම්. ඒත් මට පොරොන්දු වෙන්න ඔයා මට පහර දෙන්නේ නැහැ කියලා. හා මං පොරොන්දු වෙන්නම්. බාලු කිඹුලාගේ පිටිපස්සට ගිහින් තමන්ගේ පිටෙන් ඒ ගල අයින් කරලා දැම්මා. ඒත් ගල අයින් කරපු ගමන්ම කිඹුලා බාලුගේ කකුලෙන් අල්ලගත්තා. බාලු හොඳටම බය වුණා. මේ මොකද කරන්නේ? ඔයා මාව රැවට්ටුවා. ඔයා මට පොරොන්දු වුණානේ. අතාරින්න මාව බොරුකාරයා. ඒත් කිඹුලා බාලුගේ කකුල අත්හැරියේ නෑ. බාලු වේදනාවෙන් කෑ ගැහුවා. බාලුගේ කටහඬ ඇහිලා එතන ගහක විවේක ගනිමින් හිටියේ ගිරා පොඩිත්තා මේ වැව ළඟට ආවා.
මේ මොකද උනේ බාලු අයියේ? මේ කපටි කිඹුලට මං උදව් කළා. ඒත් මම මටම පහර දුන්නා. මාව බේරගන්න. බාලු ගලයට හිර වෙලා හිටිය කිඹුලා බේරගත්ත හැටි ගිරා පොඩිත්තට කිව්වා. මොකද්ද යා කිව්වේ? මේ කිඹුලා ගලක් යට හිර වෙලා හිටියා. ඒ ජීවතුන් අතර ඉන්නවා. මං පිළිගන්නේ නැහැ. කිඹුලා කිව්වා ඔහු එහෙම තමා උනේ. මං විශ්වාස කරන්නේ නැහැ. ඒක තමා සිද්ධ වුණේ ගිරා පොඩිත්තෝ. S2කට දකින්නේ නැතුව මන්නම් විශ්වාස කරන්නේ නැහැ. මට කරලා පෙන්නන්න මේ කිඹුලා කොහොමද මේ ගලයට හිර වෙලා හිටියේ කියලා. කොහොමද මෙයා හිර වෙලා ඉඳලා ජීවත් වෙලා ඉන්නේ? බාලු අයියේ මට මේ ගල මේ කිඹුලගේ පිට උඩ තියලා පෙන්නන්නකෝ. මෙයා කොහොමද හිර වෙලා හිටියේ කියලා. ඊට පස්සේ ඒක අයින් කරලා පෙන්නන්න. කිඹුලත් ඒකට සූදානම් වුණා. ඌ බාලුගේ කකුල අතෑරලා ගල ළඟට ගියා. බාලු ගිහින් අර ගල කිඹුලගේ උඩට දැම්මා. මේ බලන්න. මේ විදියට තමා මම මේ ගල යට හිර වෙලා හිටියේ. දැන් ඔයාට විශ්වාසයි නේද? මේ බලන්න බාලු අයියේ මේ කිඹුලා උදව් කරන්න සුදුසු කෙනෙක් නෙවෙයි. මෙයාට මෙහෙම ඉන්න දෙන්න. එන්න අපි යමු. ඊට පස්සේ බාලුයි කිරා පොඩිත්තයි එතනින් පිටත් වුණා. කිඹුලා ගල යටට වෙලා හිර වෙලා හිටියා. කිඹුලගේ නරක ගතිවලට ඔහුට දඬුවම් ලැබුණා. මේ කතාවෙන් අපි තේරුම් ගන්න ඕන අපිට කෙනෙක් උදව් කළොත් අපි ඒ උදව්ව කවදාවත් අමතක කරන්න හොඳ නෑ කියලා.